මල්වානේ ප්‍රදේශයේ රජයේ ඉඩමකට අයිතු ලෙස ජනරාශියක් එක්රැස් වෙන්න පුළුවන්ද ගිහිල්ලා පදිංචි වෙන්න පුළුවන්ද හත් ගහගෙන ඇත්තටම මේ පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. දන්නේ නැතිඳ මම යහන්නේ රජයෙන්. එහෙම කරන්න අන්තරේ කියන විශ්වවිද්‍යාලයේ දූ දරුවෝන් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ නීතිය කාටත් පොදුවේ කිව්වනේ. නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද රජයේ ඉඩම්වල කාටවත් අයිතු ලෙස ජනරාශියක් එක්රැස් වෙලා ඒක ඇතුල් වීමේ බලයක් නැහැ. ඉතින් ඇත්තටම අනුන්ගේ ඉඩමකට යන්න බෑ. පිට කෙනෙක්ට අයිති කරගන්න බෑ. ඒක නීතිය ක්‍රියාත්මක කරන්න. මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද කාගේ වුණත් රජයේ දේපල දැන් සතුයි. ඉතින් ඒ නිසා ඒක නීතිය ක්‍රියාත්මක කරයි කියලා රටේ ජනාධිපතිතුමා මම බලාපොරොත්තුෙන් සිටිනවා. පින්වත් පුතෙක් දුවෙක් ඉන්නවනම් මට චාර්ජරයක් ගන්න මගේ account එකට සල්ලි දාන්න. මේ පේනවනේ පුතේ මේක පිච්චිලා කැඩිලා ගිහිල්ලා තියෙන්නේ වයර් එක සවුත් වෙලා මේ පේනවද පුතේ? ඔයගලට පින් අයිති වෙනවා පුතේ. පුතේ දාරන් ගෙඩියක් කාලා ජීවත් වෙන්න මගේ account එකට කීයක් හරි දාලා දීපල්ලකෝ. මම මේ නාරන් ගෙඩිය ජීවත් වෙන්න පුතේ. බලන්න දුක නැද්ද? අනේ පුතේ මට මේ බිස්නස් එක කරගන්න මට ලක්ෂයක් දෙකක් විතර සල්ලි ඕනේ පුතේ. මට සල්ලි නැහැ. පුළුවන් නම් මගේ account number එක සල්ලි කර දාන්න. මට මේක කරගෙන ජීවත් වෙන විදියක් නැහැ නේ. බිස්නස් එක කරන්න TikTok එකේ දැන් gift දෙන්නෙත් නැහැ නේ. බිස්නස් එක කරගන්න ඉතින් ජීවත් මට ගොඩක් පිස්සෙත් ඒ දෙක කරලා මට පොල් බෑයක් විතරයි තියෙන්නේ. මට ගිෆ්ට් දෙන්නෙත් නෑ. මට පුළුවන් පොල් බෑවල් ටිකක් මට ඉන්බොක්ස් එකට දානවද කුරේ කරලා ඩිලිවරි කරලා එවනවද? අනේ පුතේ මේ අඩාසි ගෙඩියයි වගේයි මොකද්ද වෙනස කියලා බලන්න මම මේ ගත්තේ. පුතේ මේ TikTok එකේ දුවල පුතාලා මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා දැනුවත් කරනවද? ඔන්න මමත් ගත්තා වාහනේ අපේනවනේ. මෙන්න මේ වාහනේ මම ගන්නවා. කොහොම හරි කරලා මම මේ වාහනේ ගන්නවා අනිවාර්යයෙන්ම. හරිද? එතකොට ඔයගලන්ට පෙන්නන්නම් වාහනේ එළියට අරගෙන යනකොට. හරිද? අනිවාර්යෙන් මේ වාහනේ මම ගන්නවා.